ගෙදර හායි මගේ නම මතීෂ මං ඉන්නේ ලංකාවේ මේ තියෙන මගේ ගෙදර. ඉතින් අද අපි අපේ ගෙදර කට්ටියව හඳුනගමු. ඉතින් ගයිස් අපි අද අපේ වැඩේ පටන් ගමු අපේ ගෙදර ඉන්න ගෘහමූලිකයාගෙන්. මේ ඉන්නේ අපේ තාත්තා. එයා නිතරම තේ බොන එක තමයි කරන්නේ. එතකොට මේ මල් වලට වතුර දාන ගමන් ඉන්නේ අපේ අම්මා. එයා තමයි අපේ ගෙදර ඉන්න කඩිසරම කෙනා. ඕන වැඩක් යාට ඉක්මනටම කරන්න පුළුවන්. හැබැයි ඉක්මනට කේන්ති යනවා. මේ කවුද? මෙයා තමයි අපේ ගෙදර ඉන්න කෑම හොරෙන් කන කෙනා. ඒ තමයි අපේ කළු පූසී. අපේ අම්මට අපේ පවුලෙන් පෙන්නන්න බැරි කෙනා තමයි මෙයා. ඇත්තටම එදින කියාත් තරහකාරයද කොහෙද? හරි එහෙනම් දැන් අපේ ගෙදරින් අනිත් කට්ටිය බලමු. මේ ඉන්නේ අපේ පොඩි අක්කා. එයාගේ නම තමයි මල්මි. එයා තමයි ගෙදර ඉන්න අහිංසකම කෙනා. හැබැයි ඉතින් කේන්ති ගියාම නම් ඒ ගැන අපි කතා නොකරමු. මේ ඉන්නේ යාගේ බොයිෆ්‍රෙන්ඩ් පොඩි මස්සිනා. කවුරුත් කෑ ගහන්න පා මම ටික්ටොක් එකක් කරන්න යන්නේ. 1 2 3 ඔන්න පටන් ගමු. මට හොඳ අදහසක් ආවා. මේක ටිකක් පැත්තෙන් අල්ලමු. සික්කි මෙයාට අපි ගෙදරට කියන නම තමයි ඒක. මෙයා තමයි අපේ චූටි අක්කා. ඒත් ඇයි අපි මෙයාට සික්කි කියන්නේ? සික්කි මට සික්කි කියන්න එපා සුද්දි කියලා. දැකනේ මං යාට සුද්දි වෙනකොට සික්කි කියපු නිසා තමයි හැමෝම මෙයාට සික්කි කියන්නේ. යු එතකොට මේ උසටුසේ ඉන්නේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් චූටි මස්තිනා. මේ ඉන්නේ අපේ ගෙදර අම්මගේ තාත්තගේ හුරතලා පවුලේ කලාකාරයා. ඒ තමයි අපේ මල්ලි. ඔයාලා හිතන්නේ අපි පවුලේ කට්ටිය මෙතනින් ඉවරයි කියලාද? නෑ. තව ඉන්නවා. මේ ඉන්නේ අපේ ලොකු අක්කා හසාරයි එයාගේ හබියයි. එතකොට මේ දඟමල්ල තමයි ඒ දෙන්නගේම පුතා වෙච්ච ඕවෙන්. මේ තමයි අපේ පවුල. ඉතින් ඔයාලට අද ඉඳන් අපි කොහොමද සතුටු වෙන්නේ අපිට සිද්ධ වෙන කරදර ඒ විතරක් නෙවෙයි තවත් ගොඩක් ආතල් මේ කෝලං ගෙදරින් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් හැමෝම subscribe කරලා set වෙන්න.